හෙලෝ ගයිස් ඔයාලා හැමෝම අපේ හෙෂන්නතු YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් ගොඩ කාලෙකින් අපිට vlog එකක් කරගෙන දෙන්න බැරි වුණා. ඒකට very sorry. ඉතින් අද වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. Let's make a cake. ඉතින් අද vlog එක ගැන idea එකක් ඔයාලට වීඩියෝ එකේ මුලදීම එන්නේ නැති. ඒකට කමක් නැහැ මත් කියන්නම්කෝ. ඉතින් අද vlog එක කරන්නේ අපේ සුදුගේ 21st birthday එකට. ඉතින් අදත් පුරුදු විදියට මම කේක් එක මගේ අතින්ම හදා ගන්නවා කියලා හිතුවා. කේක් එක බේක් කරන වීඩියෝ එකක් නම් ගන්න බැරි වුණා. හැබැයි ඉතින් කේක් එක අයිසිං කරන, කේක් එක ඩෙකොරේට් කරන වීඩියෝස් මම දෙකටම වීඩියෝ එකට එකතු කරලා තියෙනවා. මේ සැරේ බර්ත්ඩේ එකේ තීම් කලර් එක විදිහට blue and white colour එක තමයි select කරගත්තේ. කේක් එක බේක් කරගන්නටත් මම බටර් කේක් එක blue and white වලින් තමයි හදාගත්තේ. ඉතින් මම හැමදාම හදන කේක් වලට වඩා වෙනස් වෙන අපේ සුදුගේ කේක් එක මම ටිකක් heavy විදිහට හදාන්න හිතුවා. පළවෙනි කර්ඩ් එක ගාලා ඊට පස්සේ ඒක cool වෙන්න තියලා කේක් එකට ඕනි කරන චුටි කැලි ටිකත් මම ඊ අතරතර කාලේ හදාගත්තා. කේක් එක cool වුණාට පස්සේ second layer එක තමයි apply කරගන්න තියෙන්නේ. ඉතින් අපේ theme color එක blue and white නේ. ඒ වුණාට මම කේක් එකට චූටි වෙනසක් කරා. කේක් එක මම icing කරනකොට dark blue, light blue and white වලින් තමයි මම decorate කරේ. මං කිව්වනේ මම මේ කේක් එක හදන්නේ ටිකක් heavy විදිහට කියලා. මම කොච්චර කේක්ස් හදුවත් මෙච්චර heavily කේක් එකක් හදන්නේ first time එකට. ඉතින් අපේ සුදුවට මං අනිත් අයට හදන කේක් වලට වඩා ටිකක් වෙනස් විදියට හදන්න ඕනේ කියලා මගේ හිතේ ලොකුවටම අයිඩියා එකක් තිබුණා. ඉතින් කතාවෙන් කතාව කේක් එක ඩෙකොරේට් කරන තැනටත් ඇවිල්ලා. කොහොම හරි මට අම්මගේ උදව්වෙන් කේක් එක ඉක්මනටම හදාගන්න පුළුවන් වුණා. ඉතින් දැන් තියෙන්නේ කේක් එකේ අන්තිම කොටස සුදුවගේ නම ගහන එක. ටටටාන් ඔන්න එහෙනම් මම බර්ත්ඩේ කේක් එක හදලා ඉවරයි. Birthday day. ටයිම් පාස් කරන්න කියලා චුටි කෑමක් කන්න තමයි අපි මෙතනට ආවේ. Let's go to get birthday gift. මේ දවස්වල චුට්ටක් බිසි නිසා මම එයාට කිව්වා මට gift එකක් ගන්න බැරි වුණා කියලා. ඉතින් ටයිම් එක පාස් කරනත් එක්කම එයාට මම gift එකක් ගන්න ගියා. ඉතින් shoe store එකටම අපිට යන්න ඕන එයාට ගැලපෙන shoe එකක් හොයාගන්න. Now he's going to be surprised. කරපු විදිහටම වැඩේ සක්සස් කරගන්න මට පුළුවන් වුණා. ඉතින් මේ ඩෙකොරේෂන්ස් ගැන එතකොට මේ ප්ලේස් එක ගැනත් වීඩියෝ එකේ ඉස්සරහදී මම අනිවාර්යයෙන්ම කියන්නම්. Happy birthday to you. Happy birthday dear Gunaya. Happy birthday to you. රිෂී ක්‍රාෆ්ට් එකකින් තමයි මට ලස්සනට මේ විදිහට ඩෙකොරේෂන්ස් කරගන්න පුළුවන් වුණේ. ඉතින් රිෂියාගේ ගොඩක් තෑන්ක්ස් හැමදාම අපේ බර්ත්ඩේස් වලට අපිත් එක්ක ඉඳලා අපේ බර්ත්ඩේස් ලස්සන කරන්න උදව් කරනවට. ඒ වගේම තමයි මේ ප්ලේස් එක ගම්පල Green View Peak Hotel and Restaurant. ඉතින් මේ අවත ඉන්න කෙනෙක් නම් ඔයාලගේ ෆන්ක්ෂන්ස් වලට කියපු අවුට්ඩෝර් ඒරියා එක තමයි Green View Peak කියලා කියන්නේ. ඒ වගේම තමයි ඩෙකොරේෂන්ස් කරගන්නවා නම් මම highly recommend කරන්නේ රිෂී ක්‍රාෆ්ට් එකව. ඉතින් බර්ත්ඩේස් විතරක් නෙවෙයි engagements, weddings වගේ ඕනෙම දවසක් ලස්සන කරගන්න රිෂී අකිට කියලා පුළුවන්. දැන් තියෙන්නේ අපේ සුදුව කැමතිම පාට් එක.
හැමෝගෙම ගිෆ්ට් ගන්න එක තමයි අපේ සුදුවා කැමතිම පාට් එක. ඉතින් කතාවෙන් කතාව මට කියන්න බැරි වුණානේ. මේ වැඩේ කරන්න මට මගේ ෆැමිලි එකේ කට්ටිය වගේම සුදුවාගේ ෆැමිලි එකේ කට්ටියත් ගොඩක් උදව් කරා. ඉතින් මට වචන වලින් එදා කියන්න බැරි වුණාට අද මං හැමෝගෙම ඉස්සරහා ඔයාලට තෑන්ක් කරන්න. Thank you so much මාත් එක්ක හැම දෙයකටම මගේ ළඟින් ඉඳලා මට උදව් කරාට. ඉතින් ඔයාලා හැමෝටම මම ගොඩක් ආදරේ. Let's go to eat. ඔන්න දැන් නම් ඇවිත් තියෙන්නේ මං ආසම පාට් එක. ගැන කිව්ව එකේ මම කෑම ගැනත් අනිවාර්යෙන් කියන්න බෑ. ඉතින් අපි ගත්ත ෆ්‍රයිඩ් රයිස් විතරයි. හැබැයි ඉතින් කඩර රසට කන්න ෆ්‍රයිඩ් රයිස් එක නම් සුපිරියටම ගැලපුණා. ඉතින් අද vlog එක අපි මෙතනින් ඉවර කරනවා. ඊළඟ වීඩියෝ එක travel vlog එකක් ළමයි අනිවාර්යයෙන්ම මිස් කරගන්න නැතුව බලන්න ඕනේ හරිද? ඉතින් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. සුදුවා කැමතිම පාට් එක ඉස්සරහට එනවා. ඔන්න එහෙනම් බලාගෙන යන්න. bye bye ළමයි. අපි ඉක්මනටම vlog එකකින් හම්බෙමු. The gifts he received. See you guys with a new vlog. Bye bye.